අයිබෝවන් කියෝරා ඔන්න අද මේ වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපි අලුත් ගෙදරට මූනේ කොහොමද කියන එක ගැන. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ කාර් එකේ මම පුරවගෙන ආපු විදිහ බඩු ටිකක් කරපිංච පැල සේර පැල හැමක් තියෙනවා. ඉතින් ඕනි කරන් ටික ගත්තා කාර් එකේ අරගෙන එන්න. මේ තියෙන්නේ අපේ අලුත් ගෙදර. ඉතින් අපේ කිව්වට ඉතින් අවුරුද්දකට වගේ තමයි මේක හම්බුනේ අපිට. ඉතින් මේ තියෙන්නේ සාලේ කියන්නේ ලිවිං ඒරියා එක. ඒකේ ෆයර් මේව එකකුත් තියෙනවා. මේ තියෙන කිචන් එක පොඩි කිචන් එකක්. මෙන්න මේ අපේ ප්‍රොපර්ටි මැනේජර්ස්ලා අපිට වෙල්කම් ට්‍රීට් එකක් තියලා තියෙනවා. බබාලට සෙල්ලම් කරන ඒවායි බබල්ස් ඒවා තියෙනවා. චොක්ලට් තියෙනවා. ඩෙටෝල් එකකින් පිහිදන ඒවා වගේක් තියෙනවා. නම්මන ටිකක් තියෙනවා. ඉතින් හොඳයිනේ. එහෙමත් ඉතින් දෙනවා කට්ටිය. මෙහෙ ෆ්‍රිජ් එකක් තිබ්බා. හැබැයි ඒකේ ෆ්‍රීස් එක නැහැ. ඒ නිසා අපි ඉතින් ෆ්‍රිජ් එකක් අරගෙන ආවා වරහින් එනකොට. අපි ඔක්කොම බඩු ගෙනාවේ නැහැ. පොඩි සිම්පල් ටිකක් විතරයි ගෙනාවේ. මොකද ඔයාලා දන්නවනේ අර කන්ද පාර. ඉතින් ඒකේ බඩු ගේන්න හරි අමාරුයි. වෙනම ට්‍රක් එකක් හයර් කරොත් එම ඩොලර් 1000කට වඩා යනවා. ඉතින් ඒ හින්දා අපේ කාර් එකේ වෑන් එකේ ගේන්න පුළුවන් විදියට අපි සැරෙන් සැරේ ගෙනාවා. මොකද මම මෙහෙ නැවතිලා හිටපු ගෙදර ගෙනල්ලා මම ටික ටික ස්ටෝර් කරගත්තා. අනික් ටික අපි හිමීට අරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. මෙතන බාත්රූම් එක තියෙනවා. ටොයිලට් එක සෙපරේට් තියෙන්නේ. මේ හරිය ලොන්ඩ්‍රි එක තියෙනවා. එතනින් එළියේ තියෙනවා අපිට දැන් ෆයර් වලට සීතල කාලයට ඕනි කරන දර ටිකක් මෙතන ගබඩා කරලා තියෙනවා. මෙතන තවත් රූම් එකක් තියෙනවා. ඒත් එක්කම ඇටච් බාත්රූම් එකයි ටොයිලට් එකකුයි ඒ කාමරේටම තියෙනවා. බෙඩ්රූම්ස් 3යි. බාත්රූම්ස් 2යි. ටොයිලට්ස් 2යි. කියන්නේ කොමඩ් දෙකක් තියෙනවා. මේ තමයි අවුට්ඩෝර් ඒරියා එක. ඔන්න තක්කාලි පැල ටිකකුත් තියෙනවා. මමගේ කරපිංච පැලේ සේර පැලේ මෙතනින්ම තියාගත්ත හොඳට අවුව වැටෙන හින්දා. ඔන්න ඔහොම අපේ පොඩි ගාඩන් එක තියෙන්නේ. ලෙමන් ගස් ටිකකුත් තියෙනවා. මට අනිවාර්යයෙන්ම ලෙමන් ඕනි. හින්දා ඒකත් වටිනවා ගොඩක්. පොඩි ඉඩක් තියෙනවා අපිට එළිය සෙල්ලම් කරන්න මනන් වලට. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අලුත් ගෙදර තත්ත්වය. අපි යස් කරලා ඉවර වෙලා පෙන්නන්නම් කොහොමද කියලා. අපේ ෆයිනල් හවුස් වීව් එක. ඔන්න දැන් ටිකක් අස් කරලා ඉවරයි. තියන්න ඕන දේවල් ටික තියෙන තැන් වලින් තියාගත්තා. කෑම මේසෙ ෆ්‍රිජ් එක මයික්‍රෝවේව් එක ඒවා තියෙන තැන් වලින් තිබ්බා. මේ තියෙන්නේ අපේ කබඩ් එක කුසිය තියෙන එක. ඉතින් 3-5 ඒවා ටික අහුරගත්තා. තාම ඉතින් සමහර බෝතල් නිකම්ම තියාගත්තා. තියන්න තැනක් නැහැ. ඔන්න ඔහොමයි දැනට තාවකාලිකව වස් කරගත්තේ ওই විදිහට. මේ තියෙන මම බබාලට දෙන විටමින් එක මල්ටි ගමීස්. ඒ වගේම අර සෙන්ට්‍රියම් කිඩ්ස් එකෙත් තියෙන විටමින්සුත් දෙනවා. ඉතින් මෙහි විටමින් ඔය බොටල් එකක් ඩොලර් 25ක් 30ක්. ඉතින් ඔයාලා කැමති නම් දෙන්න පුළුවන්. ඉතින් අද උදේට උදේ ගිහුවට දැන් ඉතින් 10:11ට විතර ඇති වෙලාව. ඉතින් අපිට බඩගිනිනේ. ඉතින් මම සම්බෝලයක් හදන්න තමයි යන්නේ. හස්බන්ඩ් පොල් ගෙඩියක් ගෙනලා තිබ්බා. ඉතින් ඔන්න සම්බෝලේ හැදුවා. ඒ වගේම මම කිරි කොස් එකක් හදනවා. කිරි කොස් එකට හැබැයි ඉතින් කොස් මදුළු ලංකාවේවා අපිට බෝතල් කරලා අර දෙරණ ප්‍රොඩක්ට්ස් වලින් තියෙනවානේ. මේ තියෙන එක. ඉතින් දවල්ටයි ඔක්කොටම එකපාරම හදා ගන්නව නැත්නම් සැරෙන් සැරේ උයුයි ඉන්නත් බැරි හින්දා. අද උයපු හාල් එකත් ලංකාවේ හාලක්. එතකොට කිරි කොසුයි හාල් මැස්සෝ තෙල් දාලා රතුබත් එක්ක පොල් සම්බෝල තමයි අද අපේ උදේටයි දවල්ටයි දෙකටම කෑම වේල වෙන්නේ. අපේ නාරංගහත් වලට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. මේකේ තියෙන නාරං ඇත්තටම දොඩම් ගෙඩි වගේ ලොකුයි. මාර රසයි. ඉතින් අපේ බබාලත් හරි ආසයි නාරං දොඩම් කන්න. ඉතින් එයාලට හොඳයි. ගහේ ඉදිලා ගහෙන්ම කඩාගෙන කන්න පුළුවන්. මේ තියෙන්නේ මං ගෙදරින් කඩාගත්ත චෙරි තක්කාලි ටිකක්. මේ තියෙන්නේ අපේ මිදි පොකුරු ටික. ඉතින් මේවා අපේ නෙමෙයි අල්ලපු ගෙදරින් අපිට වෙල්කම් කරන්න තමයි මේ මිදි ලෙමන් එහෙමයි ගෙනලා දුන්නේ. ඉතින් නේබර්ස්ලා වුණත් හරි ෂෝක් නේද? ඉතින්
කවුරු හරි ගෙදරකට ආවම ඇවිල්ලා මේ ඉතින් පළතුරු වට්ටියක් දෙන එක කොච්චර වටිනවද නේද? විශේෂයෙන්ම මේ රටේ නෝන කෙනෙක් මේ විදියට ගෙදරකට ආවම ඇවිල්ලා කතා කරන එක මාරම වටිනවා. කෙසෙල් නම් අපේ ඒවා ටිකක් ඒවා පරණ වෙලා තියෙන්නේ. ඇත්තම කියනවනම් මගේ ඩේ ඔෆ් 4 ඉවරයි දැන්. ඒ හින්දා අද ඉඳන් මම වැඩට යන්න ඕනේ. ඉතින් මම වැඩට යන්නයි ලෑස්ති වෙන්නේ දැන්. මම පෞගි දවස් ටිකේ බඩු එහාට මෙහාට ගෙනියන්න බලා ගන්න ඕවගේ වට වෙලාව ගිහිල්ලා දැන් ඉතින් අලුත් ගෙදරට ආපු දවසේ වැඩට යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔක්කොම වැඩ ටික දැනට හරි. ඒ හින්දා මම ඉතින් වැඩට යනවා හස්බන්ඩ්ට හැමදේම බාර දීලා. වැඩ කරන තැන කිලෝමීටර් 3.5ක් විතර දුර නිසා කාර් එකේ තමයි මම යන්නේ. ඔන්න ඔය විදිහට තමයි අද අපේ දවස ගත වුණේ. අපි ඉතින් අද ඉඳන් පටන් ගන්නවා ගමේ ජීවිතයට හුරු වෙන්න. ඉතින් මේක ගමක් වුණාට මේක පොඩි ටවුන් එකක්. හැබැයි ඒ ටවුන් එකේ ඒ මැද තියෙන ටික විතරයි ටවුන් එක කියලා තියෙන්නේ. අනිත් ටික වටේම තනිකරම ගම්මානිය තියෙන්නේ. ඉතින් මෙහි ජීවත් වෙන එක චුට්ටක් අමාරුයි. මොකද ලොකු සෝෂල් ලයිෆ් එකක් නැහැ. නයිට් ලයිෆ් එකක් ඒ විදිහට බලාපොරොත්තු වෙන්න බෑ. ලංකාවේ කඩ ඉන්දියන් කඩ නැහැ. මෙහි තියෙන කඩවල් ටිකයි එක චයිනීස් හරි තායිලන්ඩ් කඩයක් දැක්කා. රෙස්ටෝරන්ට් එකක් එච්චරයි. ගොඩක් මොටෙල්ස් ඒවා මේවා තියෙනවා. ඉතින් මොකද මං කිව්වනේ සංචාරක නගරයක් කියලා. ඉතින් මේ වටේම ලස්සනට බලන්න දැන් ඕන තරම් දේවල් තියෙනවා බලන්න. බඩු මිල ගත්තත් ටිකක් වැඩි ගණන්. මොකද අපි දැන් කලින් හිටපු දිහාත් එක්ක බලනකොට කිලෝමීටර් 100ක දුර තියෙන්නේ. නමුත් අල චිප්ස් ඒ පැකට් එකක් ගත්තත් ඩොලර් 2කින් විතර ගාණ වැඩි. මොකද අර ප්‍රවාහණයට යන ගාණ ඒගොල්ලෝ මේ කඩවල් වලින් අය කර ගන්නවා. ඉතින් එහෙට ගිහිල්ලා බඩු ගේනවට වඩා මෙහෙන් ගන්න එක ලාභයි. මොකද අපිටත් ඉතින් පෙට්‍රල් ඒවා මේවා වියදම් වෙනවනේ. ඒ මොනවා වුණත් හැමදේම සාපේක්ෂව ගණන් වැඩි. ඉතින් ජීවිතේ සාමකාමීව සරලව ජීවත් වෙන්න පුළුවන්. ඔයාලට මෙහි ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දුෂ්කර පළාතක ජොබ් එකක් හම්බෙනවා නම් ඉතින් ඒක අනිවාර්යෙන් බාර ගන්න. මොකද ඔයාගේ වියදම චුට්ටක් වැඩි වෙයි. නමුත් ඒ සාපේක්ෂව ඔයාගේ රෙන්ට් එක අඩු වෙනවා. සමහර වෙලාවට වතුර වගේ දේවල් වලත් ගාණ අඩු වෙනවා. මෙහි වතුර වලට බිලක් ගෙවන්න නැහැ. ඒ වගේම ගාබේජ් ඩිස්පෝසල් වලට යන ගාණත් සාපේක්ෂව අඩුයි. අපි කලින් හිටපු සිටි එකේ ගෙවනවට වඩා. ඉතින් ඒවයේ මේවා බලනකොට ලොකු අඩුපාඩුවක් නැහැ. ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේව දුෂ්කර පළාත් කියලා අතාරින්න එපා. එඩියුකේෂන් එක හොඳටම හොඳින් තියෙනවා. මම ඔයාලට මේ ඉස්කෝලවල තියෙන තත්ත්වය කොහොමද කියලාත් වීඩියෝ එකක් ගේන්නම් ළඟදිම. ඉතින් ඒවා සෞඛ්‍ය පහසුකම් ඒ ටික තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ හින්දා අර වියදම චූට්ටක් වැඩි වුණාට ඒකත් සමහර පැති වලින් බැලන්ස් වෙනවා. ඒ හින්දා මේ වගේ පළාතක ජොබ් එකක් හම්බුනොත් එපා කියන්න එපා. අනිවාර්යෙන් බාර ගන්න. ඔයාලට ඇත්තටම ජීවිතේ සාමකාමීව ලස්සනට ගෙවන්න පුළුවන්. ඔයා කැමති නම් මේ වගේ පැති වලින් ගෙයක් ගන්න ඉඩමක් ගන්න උනත් ලේසි. මොකද ගෙවල් වල විකුණුම් මිල ටිකක් අඩු වෙන නිසා ඔයාට ගෙයක් ගන්න උනත් පුළුවන්. ඊට පස්සේ ඔයා ඉන්න කැමති නැත්නම් ඒක රෙන්ට් එකට දීලා ඒක හොලිඩේ හෝම් එකක් කරලා ඔයගොල්ලන්ට යන්න දිහාවකට යන්නත් පුළුවන්. ඒ හින්දා එපා කියන්න එපා. නවසීලන්තේ ගමේ ජීවිතේ ඇත්තටම හොඳයි. අපි ඉතින් තාම පටන් ගත්ත විතරයි. මොනවා වෙයිද දන්නේ ඉස්සරහට. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ආයෙත් දවස් එක තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. කියෝරා